නිරූපණ ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වන අශාන් ෆොන්සේකා සිය ලොකු නැන්දනිය වන මාල්ලී ෆොන්සේකා මහත්මය පිළිබඳව මෙසේ මතකය අවදි කරලා තිබ්බා. චූටි කාලේ ඉඳලා මම හැදුනේ තාත්තලගේ මහගෙදර ආච්චි අම්මා සහ ලොකු නැන්ද එක්ක. ලොකු නැන්ද තමයි මාව කලා ශේෂ්ත්‍රයට ගෙනාවේ. ඇය විසින්ම අධ්‍යක්ෂණය කරපු ජාතික රූපවාහිනියේ විකාශය වුණ දේවර ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතය කළා. එතකොට මට වයස අවුරුදු 11ක් විතර ඇති. ඊට පස්සේ මම නිරූපණයේ පැත්තට තමයි ගොඩාක් නැඹුරු වුණේ. හැමදේම අපි කියන්නෙත් නැන්ද එක්ක. ජීවිතේ විශේෂ තීරණ පවා ගත්තේ නැන්දගේ උපදෙස් මත. නැන්දගේ සහෝදර සහෝදරයන්ගේ දරුවන්ගෙන් පිරිමි දරුවෙක් විදියට කලාවට ආවේ මම විතරයි. ලොකු නැන්දට හැම වෙලේම ඕනේ උනේ එයාගේ සහෝදර සහෝදරියෝ එයාලගේ දරුවෝ එකට එකතු කරගෙන එයා ළඟ තියාගන්න. සිංහල අවුරුද්ද කියන්නේ මගේ ලොකු නැන්ද ගොඩාක්ම ආස දවස් ටික. නමුත් ඇය දැඩි ලෙස රෝගාතුර වුණාට පස්සේ විෂ බීජ යන හින්දා අපි කට්ටිය එකතු වුණේ නැහැ. නැන්ද හැම තිස්සෙම මුල් තැන දුන්නේ පවුලට. එයාගේ ජීවිතේම අපි. ඇයගේ අඩුව අපේ ජීවිතවලට කවදාවත් පුරවන්න බැහැ. ඇය නැතුව ඇය එක්ක ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ ලොකු නැන්ද අවුරුදු 20ක් සෙවණැල්ල වගේ බලාගත්තේ එයාගේ තනි නොතනියට හිටිය නිලූකා. අවසාන මොහොතේත් නිලූකාගේ නම තමයි ලොකු නැන්ද කිව්වේ. එයා කරපු හැම දෙයකටම පින් කියලා මං කියනවා. චූටි කාලේ ඉඳන් ඔයාට පුළුවන් විදියට මාව බලාගත්තට මගේ ජීවිතේට ආලෝකයක් ආශිර්වාදයක් වුණාට මගේ ජීවිතේ ලස්සන කරාට ඔයාට ගොඩක් පින්. ඔයා කියලා දුන්න හැමදේම හිතේ තියන් ඔයාගේ හිනාව කටහඬ හැමදේම හිතේ තියන් ජීවත් වෙන්නම්. ආදරේ කියලා තමයි ඔහු සිය මුහුණ පොතේ සංවේදී සටහනකුත් එකතු කරලා තිබ්බේ.